හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ඇත්තටම විශේෂ වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. පහුගිය දවස්වල ඔයගොල්ලෝ හැමෝම දන්නවා ශිෂ්‍ය යෝජනා ක්‍රමයේ ප්‍රතිඵල නිකුත් වුණා. ඉතින් ඒත් එක්කම ඉදිරි පියවරවල් මොනවද සහ ඒ ඉදිරි පියවරවල වල තියෙන වෙනස්කම් මොනවද? අපීල් ප්‍රොසෙස් එක, රෙජිස්ට්‍රේෂන්ස්, ඒ වගේම යුනිවර්සිටිස් පටන් ගන්න කාල, ඉන්ටෙක්ස් යුනිවර්සිටිස් වලට ගන්න කාලෙ. ඉතින් මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් කතා කරන්න තමයි අද විශේෂ වැඩසටහනක් විදිහට මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් අදත් වෙනද වගේම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශයේ අධ්‍යක්ෂකතුමා සී අද්දරවත්ත මහත්මයා. ඒ වගේම ශිෂ්‍ය ණය අංශයේ සහකාර අධ්‍යක්ෂකතුමිය මදුමාලි චතුරංගනී මහත්මිය. ඉතින් ඔබ දෙපොළව මුලින්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා අද වැඩසටහනට. ඉතින් අද අපි කතා කරන්න අවශ්‍ය දේවල් ඉතා කෙටියෙන් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අපේ තියෙන කාර්යබහුලත්වය නිසා. ඉතින් විශේෂයෙන් මේ වීඩියෝ එක කලින් කියවාගේ අරගෙන එන්නේ මේ අවස්ථාවේදී ශිෂ්‍යයන් බොහෝ පිරිසකට ඉදිරි පියවරවල් සම්බන්ධයෙන් විශාල ගැටලු තියෙනවා කියලා අපිට පෙනුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් ශිෂ්‍යයන් ඉදිරි පියවරවල් වලට යන්න කලින් ශිෂ්‍යයන්ව දැනුවත් කරන්න තමයි අද වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් මුලින්ම අපි කතා කරමු මේ අපි කියපු ඉදිරි පියවරවල් මොනවද කියලා. ඉදිරි පියවරක් විදිහට ඊළඟට පටන් ගන්න තියෙන රෙජිස්ට්‍රේෂන්ස්. ඉතින් මේ රෙජිස්ට්‍රේෂන්ස් මොන කාලයේද සිද්ධ වෙන්නේ, මොන විදිහට සිද්ධ වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අපි පොඩි පැහැදිලි කිරීමක් කරමු. හරි බොහොම ස්තුතියි මුදිත් මම ඉස්සෙල්ලම සුබ පතනවා මේ වෙද්දි තීරණපත් වුණු දරුවන්ට තමන්ගේ උසස් අධ්‍යාපන හිණේ හැබෑ කරගන්න රජයේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට ඇතුළත් වෙලා උපාධි ප්‍රදානය කරන ආයතනයකට තේරීපත් වෙනින්න දරුවන් සියලු දෙනාටම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අපේ සුභාශිංසන එකතු කරනවා. එතකොට දරුවන් දන්නවා දැන් මේ වෙද්දි ඔවුන්ගේ තෝරාපත් කර ගැනීමේ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. ඒ අනුව අපිට දරුවෝ 7000කට මේ අවස්ථාව ලබා දෙන්න අපි මහන්සියලා කටයුතු කරේ උපරිම අවස්ථාව දරුවන්ට ලබා දෙන්න. මේ වෙද්දී 7000 ඉක්ම වූ දරුවන් ප්‍රමාණයක් තේරීපත් වෙලා තියෙනවා. ඒක ඉතාම සතුටට කාරණාවක්. එතකොට මේ තේරීපත් වෙච්ච දරුවන්ගේ රෙජිස්ට්‍රේෂන්ස් එහෙම නැත්නම් ලියාපදිංචි කටයුතු හෙට දිනේ සිට ආරම්භ කරනවා ආයතන 17ක. රෙජිස්ට්‍රේෂන්ස් සම්පූර්ණයෙන්ම අප්‍රේල් මාසේ 10 වෙනිදා වගේ වෙද්දි අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ආයතන මට්ටමින් මේ ලියාපදිංචිට අදාළව දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විද්‍යුත් පරිවර්තනයක් යොමු කරනවා. ඒකේ කරන්න ඕන උපදෙස් ටික අපි සියල්ලම ඇතුළත් කරලා තියෙනවා. මට කොටසක් සඳහන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ රැගෙන යා යුතු ලේඛන මොනවද? පැමිණෙන්න කලින් ඔබ විසින් සම්පූර්ණ කළ යුතු කාර්යයන් මොනවද? ඔබ එන විට ඔබගේ පේරන්ට් කෙනෙක් එහෙම නැත්නම් ගාර්ඩියන් කෙනෙක් කැටු වෙන්න ඕන. ඒ වගේ සියලුම විස්තර ටික අදාළ දවස වේලාව ආයතනය සමග ඔබට දැනුම් දෙනවා. දැන් කවුරු හරි දරුවෙක් මේ වෙද්දි තමන්ගේ සිලෙක්ෂන්ස් බලලා නැත්නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ඔබ අයදුම්පත් ඉදිරිපත් කරපු තැනම ඔබට ඔබේ උසස් පෙළ A level index number එක ඒ වගේම උසස් පෙළ විභාගයට පෙනී සිටි අවුරුද්ද ඇතුළත් කරලා තේරිලපත් වෙන්න ආයතනය සහ උපාධි පාඨමාලාව සම්බන්ධව දැනගන්නට පුළුවන්. බොහොම ස්තුතියි අධ්‍යක්ෂකතුමනි. ඒත් එක්කම අපි මෙතනදී පොඩ්ඩක් සඳහන් කරමු රිසල්ට්ස් වල සිලෙක්ෂන්ස් වල රිවයිස් වීමක් සිදු වුණා. ඒ කියන්නේ නැවත වෙනස් වීමක් සිදු වුණා. ඉතින් මේක නැවතත් යම්කිසි වෙනසක් ඇති වෙන්න ඉඩකඩක් තියනවාද නැත්නම් දැන් සම්පූර්ණයෙන්ම ෆයිනලයිස් වෙලා ඉවරද සිලෙක්ෂන්ස්? මේ සම්බන්ධයෙන්ත් අපි පොඩි සඳහනක් කරමු. ඔව් ඇත්තටම දැනට පබ්ලිෂ් කරලා තියෙන රිසල්ට් එක මාර්තු මාස 1 වෙනිදා දිනෙන් පබ්ලිෂ් කරලා තියෙන රිසල්ට් එක තමයි අවසන් සිලෙක්ෂන් රිසල්ට් එක. පළමු ප්‍රතිඵලයේ අපේ ක්‍රයිටීරියාස් වල දෝෂ සහගත තත්ත්වයක් නිසා සුදුසුකම් නොලබපු දරුවෝ කීප දෙනෙක් ඇතුළත් වෙලා තිබ්බ උපාධි පාඨමාලාවකට. එක උපාධි පාඨමාලාවකට. ඒක අනිත් සියලුම දරුවන්ට වෙන අසාධාරණයක් නිසා ඒක නිවැරදි කරලා දැන් පද්ධතිය යාවත්කාලින කරලා තියෙනවා. මේ දැන් ඔබට බලා ගන්න පුළුවන් මාර්තු මාසේ 1 වෙනිදා ඉඳලා දක්වලා තියෙන රිසල්ට්ස්
අවසානාත්මකයි. ඒ තමයි දරුවන්ගේ නිවැරදිම ප්‍රතිඵලය. බොහොම ස්තුතියි. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ආපහු බය වෙන්න දෙයක් නැහැ. දැනට ඔයගොල්ලන්ගේ තියෙන සිලෙක්ෂන් එකේ වෙනසක් සිදු වෙන්නේ නැති වෙයි. අපි රෙජිස්ට්‍රේෂන් ගැන කතා කරා. ඒ වගේම ඊළඟට එන වැදගත්ම දෙයක් තමයි ඊළඟ ඉදිරි පියවරක් තමයි අපීල් ප්‍රොසෙස් එක. අභියාචනා ඉදිරිපත් කිරීම. ඉතින් මේ සම්බන්ධයෙන්ුත් අපි පොඩ්ඩක් කතා කරමු. අපි හැම අවුරුද්දම වගේ සාමාන්‍යයෙන් අභියාචනා සම්බන්ධයෙන් කතා කරනවා. ඉතින් පහුගිය අවුරුදු වලට සාපේක්ෂව මේ අවුරුද්දේ යම්කිසි වෙනස්කම් ඇති වෙලා තියෙනවද? ඒ වගේම අභියාචනා මොන කාලයේද පටන් ගන්නේ? අභියාචනා ඉදිරිපත් කරන්න ඒ වගේම කොයිතරම් කාර්යයක් අපේ ශිෂ්‍යයන්ට අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්ද මේ වගේ දේවල් ගැන අපි පොඩ්ඩක් කෙටියෙන් කතා කරමු. ඔව් මුදිත් හොඳ ප්‍රශ්නයක් දරුවෝ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මම හිතන්නේ අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව පහුගිය අවස්ථාවලදී වගේම පහුගිය වර්ෂවලදී වගේම මේ පාරත් දරුවන්ට උදා වෙනවා මාර්තු මාසේ 10 වෙනිදා ඉඳලා අප්‍රේල් මාසේ 10 වෙනිදා දක්වා අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේ වාර අභියාචනා ඉදිරිපත් කරන්න වෙන්නේ මාර්ගගතව ඔයාලා ඇප්ලිකේෂන් එක දාපු දරුවෝ ඇප්ලිකේෂන් එක දාපු තැනම තමයි අභියාචනා වලට පෝටල් එකක් හැදෙන්නේ. එතකොට ඒක මාර්ගගතව දරුවන්ගේ ඉන්ඩෙක්ස් නම්බර් එක ඩෙන්ටිටි කාඩ් නම්බර් එක ඇතුළත් කරාට පස්සේ සිස්ටම් එකෙන් අපිට ලබා දෙනවා දරුවන්ගේ විස්තර ටික තේරලා තියෙන උපාධි පාඨමාලාව එහෙම නැත්නම් තේරුනේ නැත්නම් තේරුනේ නැහැ කියන එක සහ දරුවන්ට අවස්ථාව ලැබෙනවා අභියාචනා කරන්න. ඒ කියන්නේ තේරිච්ච දරුවෙකුට උනත් නොතේරිච්ච දරුවෙකුට උනත් අවස්ථාව තියෙනවා අභියාචනයක් ඉදිරිපත් කරන්න. එතෙන්දී දරුවෝ සඳහන් කරන්න ඕන අභියාචනයට හේතුව. මම උදාහරණයක් විදිහට කිව්වොත් අපි තේරිච්ච දරුවෙක් ගත්තොත් අභියාචනයට හේතුව වෙන්න පුළුවන් එකක් මනාපලයිස්තුවේ ඉහළ තියෙන මනාපලයිස්තුවේ ඉහළින් කලින් ඉල්ලුම් කරපු පාඨමාලාවකට ඇතුළත් වෙන්න ඕනේ කියලා. තව දරුවෙක්ට තියෙන්න පුළුවන් මනාපලයිස්තුවේ පහළින් තියෙන උපාධි පාඨමාලාවකට යන්න ඕනේ කියලා. තවත් දරුවෙක්ට තියෙන්න පුළුවන් කලින් ඉල්ලුම් කරේම නැහැ. හැබැයි අලුත්ම උපාධියක් අලුත්ම උපාධි ප්‍රදානය කරන ආයතනයක මට ඇතුළත් වෙන්න ඕනේ කියලා. එතකොට තේරුම් නැති දරුවෙක්ට කෙලිම සඳහන් කරන්න පුළුවන් මට තේරිලා ලැබිලා නැහැ. මම ඒ නිසා තමයි අයදුම් කරන්නේ කියලා. එහෙම නැත්නම් වෙනත් හේතුවක් තියෙනවා දරුවන්ට ඒකත් ඇතුළත් කරන්න පුළුවන්. එතකොට ඔය හේතු සඳහන් කරද්දී දැන් අභියාචනාවල දරුවන්ට උපාධි පාඨමාලා 10ක් දක්වා ඉල්ලන්න පුළුවන්. මොකද අභියාචනාත් වලදී දරුවන්ගේ ඉසෙට් ස්කෝර් එක බලපානවා. අපි දන්නවා දැන් අපි උදාහරණයක් කිව්වොත් මුලදීම ආයුධ පත්‍ර දානකොට යම් පාඨමාලාවක ආසන සංඛ්‍යාව 100ක් කියලා අපි ගත්තොත් අභියාචනා දාන අවස්ථාවේදී ආසන සමහරට නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ 100ම ෆිල් වෙලා තිබ්බොත් නැති වෙන්න පුළුවන්. සමහරට සීමිත සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. අපි උදාහරණයක් කියමු 5ක් කියලා. දැන් මේ සීට්ස් පහට දරුවෝ 20ක් විතර තරඟ කරොත් ආපහු දරුවන්ගේ සෙට් ස්කෝර් එකේ පිළිවෙලට තමයි ඒ ආසන පහ සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා අභියාචනා තෝරගන්නකොටත් උපාධි පාඨමාලා තෝරගැනීමේදී බොහොම සැලකිලිමත් වෙලා ඔයාලගේ මනාපයේ පිළිවෙලට තෝරගන්න. ඒ වගේම තමයි අභියාචනයක් ඉදිරිපත් කරන්න බෑ රෙජිස්ටර් වුණාට පස්සේ. මොකද ඔබ රෙජිස්ටර් වුණාම මෙතන පොඩි වෙනසක් තියෙනවා සාමාන්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට වඩා. දැන් විශ්වවිද්‍යාලයක නම් රෙජිස්ටර් වෙලා ඉන්නකොට බෝඩ් එකක් ආවට පස්සේ ආපහු ඒ රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරලා වෙනත් යුනිවර්සිටි එකකට උනත් යන්න පුළුවන්. නමුත් පෞද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන වල එහෙම අවස්ථාවක් අපිට නැහැ. ඒතර දරුවෙක් රෙජිස්ටර් වුණාම ඔවුන් ඇතුළත් කරගන්නවා අධ්‍යයන කටයුතු වලට. ඒ නිසා අභියාචනයක් යොමු කරන්න බලාපොරොත්තු වෙන දරුවෝ ලියාපදිංචි වෙන්නේ නැතුව තමයි අභියාචනය යොමු කරන්න ඕනේ. එතකොට මම අර කිව්වා වගේ ලියාපදිංචි වෙන්නේ නැති වුණාම පොඩි අවදානමක් තියෙනවා මම ඒකත් කියලා තියන්නම්. අභියාචනා හැමතිස්සෙම පොසිටිව් රිසල්ට් එකක් නොඑන්න පුළුවන්. සමහර දරුවෙකුට මම ඒක සඳහන් කරන්න ඕනේ ඔබ අභියාචනයක් ඉදිරිපත් කරද්දී ඔබට දැනට ලැබිලා තියෙන සීට් එක අනිත් අභියාචනා කරුවන්ටත් විවෘත වෙනවා. එතකොට දරුවෙක්ට ඉහළ ඉසෙට් අගයක් තියෙනවා නම් කියන්නේ තරගයක් දෙන්න පුළුවන්. මම එහෙම කියන්නම්. තරගයක් දෙන්න පුළුවන් ඉසෙට් අගයක් තියෙනවා නම් අභියාචනයක් සාර්ථක වෙන්න තියෙන අවස්ථාව වැඩි. එතකොට ඇවරේජ් ඉසෙට් අගයක් තියෙනවා නම් අභියාචනය සාර්ථක වෙන්න තියෙන්නේ සාමාන්‍ය අවස්ථාවක්. ඊටාම අඩුයි නම් ඉසෙට් ස්කෝර් එක අපි මයිනස් අගයක් තියෙනවා නම් අවදානමක් තියෙන්න පුළුවන්
වැඩි ඉස්සෙල්ලාගයක් තියෙන කෙනෙක් ඔබේ පාඨමාලාවට ඉල්ලුම් කරොත් ඔබ තවත් පහළ ඔබේ මනාපලයිස්ටේ පහළ පාඨමාලාවක් ලැබෙන්න හෝ සමහර විට තාම කලාතුරකින් දරුවෙකුට තමන්ගේ සීට් එක නැති වෙන්න උනත් තියෙනවා ඉතා විරල අවස්ථාවක්. නමුත් ඒ අවස්ථාවේ සඳහන් කරලා තියන්න ඕනේ මුදිත්. ඒ ඒ අවස්ථාව ඒ රිස්ක් එක පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්ද තමන් දැනට සිලෙක්ට්ලා ඉන්න එකත් තමන්ගේ අභියාචනා ලිස්ට් එකේ අන්තිමට වගේ දැම්මොත් මොකද පහුගිය අවුරුදු වල එක රෙකමෙන්ඩේෂන් එකක් විදිහට කිව්වා එහෙම කරන්න කියලා යම්කිසි සේෆ් බවක් තියෙනවා කියලා පුළුවන්. ඒක එහෙම වෙනවද නැත්නම් මේ පාරත් එහෙමමද? ඔව් නෑ ඒක ඇතුළත් කරොත් ඇත්තටම අපි හිතමු උදාහරණයක් විදිහට දෙවනි මනාපයේ විදිහටම ඇතුළත් කරනවා කියලා. එතකොට ඒ දරුවා දැනට ඉන්න පාඨමාලාව ඇතුළත් නොකරන කෙනෙක්ට වඩා probability එක ඇත්තටම වැඩි වෙනවා. ඔව්. හැබැයි එකෙන් අදහස් වෙන්නේ නැහැ පළවෙනි එක නොලැබුණොත් දෙවෙනි එක අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා. මොකද දෙවෙනි රවුන්ඩ් එකේදී තරග කරන්න ඉන්න අනිත් අපීල් දාපු දරුවන්ගේ සෙට් ස්කෝර් එක කොහොමද කියලා කවුරුත් දන්නේ නැහැ. ඔව්. එයාලගේ මනාප පිළිවෙල කොහොමද කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා සුළු අවධානමක් තියෙනවා. ඒක දැන් ශිෂ්‍ය යෝජනා ක්‍රමයේ කියලා විශේෂ අවධානමක් නැහැ. ඕනෑම අභියාචනා පද්ධතියක තියෙන අවධානම තමයි මම ඒ සඳහන් කරේ. එතෙන්දී දරුවෝ අර පරීක්ෂාකාරී වෙන්න පුළුවන් ඉසෙට් අගය හොඳ අගයක් තියෙනවා නම් දැනට තේරලපත් වෙලා තියෙන පාඨමාලාවට කැමතිත් නැත්නම් අභියාචනයක් දැම්මොත් හොඳ අවස්ථාවක් තියෙනවා ඔබට ලැබෙන්න. ඒ වගේම මුදිත් අභියාචනයේදීත් අපි කිව්වා අප්‍රේල් 10 වෙනිකන් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. එතකොට අභියාචනාවල ප්‍රතිඵලත් නිකුත් කරලා ඒ දරුවන්වත් රෙජිස්ටර් කරන්න තමයි අපි සැලසුම් කරන්නේ අප්‍රේල් මාසය තුලම. මේ අභියාචනය නිසා ප්‍රමාද වීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අර මේ දැන් ඉදිරියට තියෙන ලියාපදිංචි කිරීම වල දරුවන් යන බැච් එකටම ඒ ඉන්ටේක් එකටම මේ දරුවන්වත් ඇතුල් කරගන්න අපිට පුළුවන්. මං හිතනවා හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා කියලා ඉදිරියේදී විවෘත වෙන අභියාචනා සම්බන්ධයෙන්. ඊට පස්සේ දැන් අභියාචනා වලින් පස්සේ සහ ඒ අතරතුරම රෙජිස්ට්‍රේෂන්ස් උත් වෙනවා යුනිවර්සිටිස් වල. එතකොට මේ යුනිවර්සිටිස් පටන් ගන්න කාලවල් ගැන යම්කිසි අදහසක් මේ වෙනකොට තියනවාද? මම දන්නවා දැන් එක එක ප්‍රෝග්‍රෑම් එක එක කාලවල පටන් ගන්න, එක එක යුනිවර්සිටිස් එක එක කාලවල පටන් ගන්න. නමුත් යම්කිසි කාල පරාසයක් අපිට දෙන්න පුළුවන් ද ශිෂ්‍යයන්ට මෙන්න මේ කාලේ බොහෝ දුරට විශ්වවිද්‍යාල පටන් ගැනීම සිද්ධ වෙනවා, ඉන්ටේක්ස් ඇතුළට ගැනීම සිද්ධ වෙනවා කියලා? ඔව් දැන් මුදිත් සමහර ආයතන ඇත්තටම මාර්තු මාසයේ අග වෙනකොටම තමන්ගේ පාඨමාලා පටන් ගන්න සැලසුම් කරලා තියෙනවා. එතකොට ඒ දරුවන්ට රෙජිස්ට්‍රේෂන් එකත් එක්කම ඇකඩමික් ඉයර් එකට පළවෙනි ඇකඩමික් ඉයර් එකට එන්න පුළුවන්. අනිත් ආයතන අප්‍රේල් මැයි වගේ මාස ඇතුළත ඇකඩමික්ස් පටන් ගන්නවා දැනට අපිට දීලා තියෙන සැලසුම් අනුව. කොහොම වුණත් අපි උත්සාහ කරන්නේ ඉමීඩියට් බැච් එකට රෙජිස්ට්‍රේෂන් එකත් එක්ක තියෙන ආසන්නතම ඉන්ටේක් එකට දරුවෝ ඇතුළත් කරන්න. ඔව් ඒ කියන්නේ යුනිවර්සිටිස් ඒගොල්ලෝ ඉන්ටෙක්ස් ගන්න පිළිවෙල අනුව විදිය අනුව පුළුවන් ඉක්මනින් ඔයගොල්ලන්ව යුනිවර්සිටිස් වලට ඇතුළත් කරන්න තමයි ශිෂ්‍ය නාංශය බලාපොරොත්තු වෙන්නේ. ඔව් හරි. ඊළඟට අපි පොඩ්ඩක් කතා කරමු දැන් ශිෂ්‍ය ණයාංශය හරහා මේ ශිෂ්‍යයන් යුනිවර්සිටිස් වලට ඇතුළු වුණාට පස්සේ ඊට පස්සේ ලෝන් එකේ එහෙම නැත්නම් මේ ණය යෝජනා ක්‍රමය බැංකුව සම්බන්ධ වෙලා ඒ පියවරවල් වෙන්නේ මොන වගේ කාලවලද? ඒවා ඉක්මනින්ම සිද්ධ වෙනවද? ඒ වගේම අපකරුවන්ගේ අපි මීට කලිනුත් අපකරුවන් සම්බන්ධයෙන් කතා කරා. නමුත් අපකරුවන් සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ගේ පහුගිය දවස්වල ගොඩක් ප්‍රශ්නක් දැක්කා. ඒ අපකරුවන් සම්බන්ධයෙන් යම්කිසි වෙනසක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවද? ඒ සම්බන්ධයෙන්වත් අපි පොඩි සඳහනක් කරමු. ඔව් ඇත්තටම මුදිත් මේ අවුරුද්දේ ඉඳලා මේ අවුරුද්දේ සහ මිට පෙර අවුරුද්දේ 10 වෙනි අවුරුද්දේ ඉඳලා අපකරුවන් සම්බන්ධ කොන්දේසි ඉතාම ලිහිල් වුණා. එතකොට දරුවන්ට තමන්ගේ පළවෙනි අපකරුවා විදිහට මව හෝ පියා, දෙවෙනි අපකරුවා විදිහට බාරකරුවෙක් නැත්නම් සමීප ඥාතියෙක් නම් කරන්න පුළුවන්. සහ මෙවර විශේෂයෙන්ම අපිට භාණ්ඩාගාරය සහ කැබිනට් තීරණයක් ලැබිලා තියෙනවා. අපකරුවන්ගේ ආදායම් තත්ත්වය බලන්නේ නැතුව දරුවන්ට උපරිම අවස්ථාවක් හදලා දෙන්න.
ඒ තීරණය ගන්නවා කියලා. එතකොට ඔබට දරුවන්ට සිද්ධ වෙනවා දැන් ලියාපදිංචියට එන්න කලින් අපි යොමු කරනවා ඊමේල් පණිවිඩයක්. ඒ ඊමේල් පණිවිඩයේ තියෙනවා මාර්ගගතව ලියාපදිංචිය තමන්ගේ කරගන්න. එන්න කලින් ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා කරගන්න. එතකොට අපි දන්නවා දරුවා පැමිණෙනවා කියලා. එතකොට ඒ සමගම දරුවන්ට ලැබෙනවා අපකරු ප්‍රකාශයක්. ඒ අපකරු ප්‍රකාශය මුද්‍රණය කරලා print out එකක් අරගෙන ඒකේ තොරතුරු සම්පූර්ණ කරලා රැගෙන එන්න. අපි දරුවන්ට ඒ තොරතුරු ටික සම්පූර්ණ කරලා අරගෙන එන්න කියලා කියනවා. එතකොට ණය ලබා දීම දරුවෝ ලියාපදිංචි වෙලා තමන්ගේ අධ්‍යයන කටයුතු කරනකම් ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට එක් ආයතනයක් තියෙනවා රෙජිස්ට්‍රේෂන් ෆී එකක් ගන්න. අපි උත්සාහ කරනවා ඒක වේව් ඔෆ් කරගන්න දැන් ඩිල්ලීමක් කරලා තියෙනවා නමුත් අපිට ප්‍රතිචාරයක් නැහැ ඒකට. අනිත් ආයතනවල එහෙම ලියාපදිංචි ගාස්තුවක් ගන්නෙ නැහැ. එතකොට පාඨමාලා ගාස්තු දරුවන් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද බැංකුව විසින් ආයතනයට පාඨමාලා ගාස්තු සමාසිකව යොමු කරනවා. එතකොට දරුවන්ගේ අධ්‍යයන කටයුතු යන අතරේ ආයතනයෙන් අපිට එවනවා දරුවන්ගේ ප්‍රගතිය කොහොමද කියලා. ඒ ප්‍රෝග්‍රස් එක අපි ප්‍රගතිය වාර්තාවක් යවනවා බැංකුවට. බැංකුව ආයතනයට මුදල් නිදහස් කරනවා. එතකොට දරුවන්ට තියෙන්නේ අදාළ අස්සන් ලබා දෙන්න විතරයි තමන් ඉගෙන ගන්නවා තමන් ඊළඟ සෙමෙස්ටර් එකට යනවා ඒ තොරතුරු ටික තහවුරු කරන්න විතරයි. එන දවසෙත් අපිට එක බාරකරුවෙක් මව හෝ පියා හෝ බාරකරුවෙක් රැගෙන එන්න කියලා අපි සඳහන් කරලා තියෙනවා. එතකොට අපිට පහසුයි අපේ ලියාපදිංචිට අදාළ සියලුම කටයුතු ටික සම්පූර්ණ කරගන්න. බොහොම ස්තුතියි. ඒ සම්බන්ධයෙන් හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා. ඒ වගේම එතනදීම මම අහන්නම් මේ ප්‍රශ්නයත් ශිෂ්‍යාධාර සම්බන්ධයෙන්. ශිෂ්‍යයන්ට ශිෂ්‍යාධාර ලබා ගන්න පුළුවන් එන්නේ යුනිවර්සිටිස් වලට ගිහිල්ලා මොන තරම් කාලයකට පස්සේද? මොකද ටිකක් මාස කිහිපයක් ගත වෙනවා කියලා අපි දන්නවා. පහුගිය වතාවලත් ඒක එහෙමම සිද්ධ වුණා. මේ පාරත් ඒක ඒ විදිහටමද සිද්ධ වෙන්නේ නැත්නම් ඒක වෙනසක් තියනවද? ඔව් ඇත්තටම ශිෂ්‍යාධාරයක් ඉල්ලන්න සියලුම දරුවෙක්ට අවස්ථාව තියෙනවා. මොකද මේක ලබා දෙන්නේදී අපි විශේෂ ආදායම් පරීක්ෂාවක් මොනවත් කරන්නේ නැහැ. ඇත්තට මේක දෙන්නේ පොලි රහිත ණය මුදලක් විදිහටනේ. එතකොට ශිෂ්‍යාධාර අයදුම් කිරීම දරුවන්ට රෙජිස්ට්‍රේෂන් එකේදී කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඇකඩමික්ස් පටන් ගන්නකොට තමන්ගේ අයදුම් කිරීම කරන්න පුළුවන්. එතකොට මේ තොරතුරු අපි බැංකුවට යොමු කරාට පස්සේ පොඩි කාලයක් ගත වෙන්න පුළුවන්. ඒක පසුගිය කාලවලත් යම් කාලයක් ගත වුණා. දැන් ඒක දෙපැත්තටම තියෙනවා. දරුවන්ට ලැබෙන ශිෂ්‍යාධාරයත් එහෙමයි. අනිත් පැත්තෙන් ආයතන වලට ගෙවන පාඨමාලා ගාස්තුවත් එහෙමයි. ඉතින් මේ දෙකම කාලය අඩු කරගන්න ලීඩ් ටයිම් එක අඩු කරගන්න අපි අදාළ ආයතනත් එක්ක කටයුතු කරගෙන යනවා. කොහොම වුණත් ගිය වතාවට වැඩිය අඩු කාලයකින් ඒක ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඔව් ඇත්තටම ගිය වතාවන් වලට වඩා අඩු කාලයකින් ශිෂ්‍යයන්ට ඒක ලැබෙනවා නම් හොඳයි. මොකද පටන් යන ඉක්මනින්ම ලැබෙන තරමට මම හිතන්නේ ශිෂ්‍යයන්ගේ පැත්තෙන් ඒක ශිෂ්‍යයන් ලොකු පහසුවක් වේවි. ඉතින් මම හිතනවා ඉක්මනින් ඒක කරගන්න පුළුවන් වුණොත් ශිෂ්‍යයන්ගේ පැත්තෙන් ඊටම හොඳ දෙයක් වේවි. හරි මම හිතනවා අපි ගොඩක් දේවල් කතා කරා කියලා. තව අපේ ශිෂ්‍යයන්ට මතක් කළ යුතු දේවල් තියෙනවද? අපි දැක්ක පහුගිය දවස්වල ඇත්තටම ශිෂ්‍යයන් ප්‍රශ්නයකුත් ඇති වෙලා තිබුණා. සමහර ශිෂ්‍යයන් සෙමෙස්ටර්ස් වල රෙජිස්ටර් වෙන්නේ නැතුව. ඉතින් මේ වගේ ප්‍රශ්න මේ වතාවේ ශිෂ්‍යයන්ට ඇති කරගන්න එපා කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. මමත් පහුගිය දවස්වලත් කිව්වේ සෙමෙස්ටර් එකකට සාමාන්‍යයෙන් ලංකාව විතරක් නෙමෙයි ඕනෑම රටක හැම ශිෂ්‍යයෙක්ම ඕනෑම ලෙවල් එක ශිෂ්‍යයෙක් රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් අනිවාර්යයෙන්ම මතක තියාගෙන ඉඳලා කරන්න. එහෙම නැති වුණොත් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම හිතන්නේ මේ වතාවේ නම් ශිෂ්‍ය නායකයන්ට මැදිහත් වුණා. නමුත් හැම වතාවකම එහෙම කරන්න පුළුවන් වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මේ වගේ තව කියන්න දේවල් තියෙනවද ශිෂ්‍යයන්ට? ඔව් මේ සඳහන් කරපු කාරණේ හරියටම හරි. දැන් අපි දන්නවා දැන් අපි ගොඩාක් උත්සාහයක් ගත්ත මේ පාර වැඩි දරුවෝ ප්‍රමාණයකට අවස්ථාව හදලා දෙන්න. මේ දක්වා අපි සාර්ථකයි. මේ දක්වා අපේ සංඛ්‍යා පසුගිය වර්ෂත් එක්ක ගත්තට පස්සේ ගොඩක් ඉහළින් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉලක්ක සංඛ්‍යාවට යන්න පුළුවන් වෙයි කියලා. ඒකට දැන් මේ දරුවෝ වැඩියෙන් ඇතුළට යන්න එකක් අපේ ආයතන සමග ගැටුම් ඇති කරගන්න නැතුව ඉන්න ඕනේ. ආයතන ඇතුළට ගියාට පස්සේ ආයතන වල බයිඩෝස් තියෙනවා. ඒක ආයතනින් ආයතනයට වෙනස්. ඒක ආයතන වල තියෙන අත්පොත්. ඒ අත්පොත් අනුව තමයි කළමනාකරණ මණ්ඩලයක් තියෙනවා.
අපි ඇකඩමික් බෝඩ් කියලා කියනවා මේ අධ්‍යයන කටයුතු සම්බන්ධ පාලක මණ්ඩලයක් තියෙනවා. එතකොට මේ තීරණ වලට ශිෂ්‍යෙක් විදිහට අපිට ආවනත වෙනවා. ඒතර සමහර ආයතනවල සම්පූර්ණයෙන්ම පරිගණකගතයි මේ ශිෂ්‍ය පරිපාලනය කරන එක. ඒතර නියමිත දවසට සෙමෙස්ටර් එක රෙජිස්ටර් වුනේ නැත්නම් ඇත්තටම මේ පැනල්ටි එකක් දඩමුදලා ගෙවන්නත් සමහරලාට නියම කරලා තිබ්බ පහුගිය දවස්වල. ඉතින් අපි උත්සාහයක් අරගෙන ඒක මේ අවස්ථාවට පමණක් කපා හරින්න අය කරගන්න නැතුව ඉන්න එකඟතාවයක් ලබා ගත්තා. නමුත් අපිට පැහැදිලිවම සඳහන් කළ තිබ්බ මේ අවස්ථාවට පමණයි කියන එක. ඉතින් දරුවන්ට අපි ඒක සඳහන් කරනවා ඔබ අමාරුවෙන් ඉගෙනගෙන තවදුරටත් අධ්‍යාපනය ලබා ගන්න තමයි ආයතනයට ඇතුළත් වෙන්නේ. ඒ ගියාට පස්සේ ඔබගේ එකම ඉලක්කය වෙන්න ඕනේ උපාධිය නියමිත කාලයට සම්පූර්ණ කරලා අවසන් කරලා හොඳ රැකියාවකට ඇතුළත් වෙන එක. ඒක තමයි අමාත්‍යාංශයේ අපේක්ෂාව. ඉතින් ඒකට සහයෝගය දෙන ඕනෑම කටයුත්තකට අපි ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා. ආයතන එක්ක ඒ පවතින රීති වලට ඇතුළත්ව ඔබ අමාත්‍යාංශය සමග එකඟ වෙන කිවිසුම් වලට අනුගතව ඔබගේ අධ්‍යයන කටයුතු හොඳින් කරගෙන යන්න. ඒක තමයි අපිට අමාත්‍යාංශයේ විදිහට අපිට ලබා ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය ඔබ සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. ඒ වගේම මට තව පොඩි ප්‍රශ්නයක් මතක් වුණා. පහුගිය දවස්වල අපි දැක්කා එක්තරා විශ්වවිද්‍යාලයකින් ඒ විශ්වවිද්‍යාලයේ ස්පෙෂල්ස් වල කෝසස් වල යම්කිසි වෙනසක් සිදු කරලා තිබුණා. මේ අපි ශිෂ්‍ය අංශය හරහා මේ දේවල් ඔෆර් කරනවා, මේ දේවල් මෙහෙම දෙනවා කියලා තියෙද්දිත් ඊට පස්සේ ඒක සිද්ධ වුණු වෙනසක් ඒ විශ්වවිද්‍යාලයේ පැත්තෙන් ඒ සම්බන්ධයෙන් යම්කිසි අප්ඩේට් එකක් තියනවාද? මම දන්නවා ශිෂ්‍ය අංශය ඒකටත් මැදිහත් වුණා කියලා. ඔව් ඒ සම්බන්ධව අපි ඔබ හරියටම හරි කිව්ව එක ආයතනයක තමයි මේ ඉෂුව එක මම හිතන්නේ දරුවෝ මතු කරලා තිබ්බේ. ඒ අදාළ ආයතනයේ පාලන අධිකාරියත් එක්ක අපි සාකච්ඡා කරා, අපි ලියමක් කරා. මොකද මූලිකවම දරුවෝ දැනුවත් කරලා තිබිලා දරුවා අයදුම් කරාට පස්සේ නැවත ඒක වෙනස් කරන්න එපා කියන එක සහ ඉදිරි බඳවා ගැනීම වලදී එහෙම කරන්න අවශ්‍ය නම් කල්ලු එල්ලා ඇතුව දරුවෝ දැනුවත් කරන්න කියලා. මේ වෙද්දී අපිට ධනාත්මක පිළිතුරක් ලැබිලා තියෙන්නේ. අපි හිතනවා මේ ගැටලුව දැනට ඉන්න දරුවන්ට පොත් සහ දැනට බඳවා ගැනීමට නිමිති දරුවන්ට ඒක බාධාවක් වෙන්නේ නැහැ කියලා. බොහොම ස්තුතියි. මම හිතනවා අපි ගොඩක් දේවල් කතා කරා. අපි මේ අද සාකච්ඡාව ගොඩාක් දිගට කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම මම දන්නවා මට ගොඩක් ප්‍රශ්න එවලා තියෙනවා. ඇත්තටම මේ මම හිතන්නේ පිටු 3-4ක් පිරෙන්න PDF එකක් මේ වල තියෙනවා මට ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න. නමුත් අද අපිට එකින් එක කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මම ඒක ඒ වෙලාවෙත් කිව්වා අපිට එකින් එක කතා කරන්න වෙලාවක් නැති වෙයි කියලා. නමුත් මම හිතනවා අපි කරපු සාකච්ඡාවෙන් ඒ බොහෝ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැති කියලා. අවසාන වශයෙන් අපේ ශිෂ්‍යයන්ට කියන්න යමක් තියනවාද? අපි සාකච්ඡාව අවසන් කරන්න කලින්. ඔව් මුදිත් ඔව්. මම කියන්න ඕනේ ඇත්තටම දැන් පොලිරැත් ශිෂ්‍යනා යෝජනා ක්‍රමය කියන්නේ දරුවන්ට ඉතාම හොඳ අවස්ථාවක්. අපි ගත්තත් ලෝකේ සංවර්ධනය වෙන රටවල් ගත්තත් සංවර්ධනය නොවන රටවල් ගත්තත් මෙහෙම මේ ස්කේල් එකේ මේ පරාසයේ ව්‍යාපෘති තියෙන්නේ බොහොම අඩුවේ. එක්කෝ තියෙන්නේ ළමයින්ට කොටසක් ගෙවාගෙන යන්න. එහෙම නැත්නම් පාර්ට් ස්කෝලර්ෂිප් එකක් ඒ වගේ තමයි ලැබෙන දේවල් ලැබෙන්නේ. ඉතින් ඒතර මේකේ උපරිම ප්‍රයෝජන ලබා ගන්න ඕනේ. සමහරට ඔයාලට දැන් තේරෙන එකක් නෑ මේ වගේ අවස්ථාවක් ලැබීමේ වටිනාකම මොකක්ද කියලා. මොකද මුදලේ අගය අවකරණය වෙනවා. අපි තව අවුරුදු 10ක් විතර යනකම් අපිට ගෙවන්න තියෙනවා. ඉතින් මේක ලොකු අවස්ථාවක්. මේ අවස්ථාව උපරිම ප්‍රයෝජනට ගන්න කියන එක අපි ඉල්ලීමක් කරනවා රජයේ විදිහට. ඒ වගේම ඔබ ආයතන වෙත ගියාට පස්සේ කටයුතු කරන ආකාරය, එහෙම නැත්නම් ඔබ උපාධිධාරියෙක් විදිහට ඊට පස්සේ මේ ණය යෝජනා ක්‍රමයේ යටතේ බැඳිලා ඉන්න ණය වාරික නැවත පියවන ආකාරය, ඒ සියල්ලම බලපානවා අනාගතයේ ඔබේම සහෝදරයෙක්ට සහෝදරියෙක්ට නැත්නම් ඊළඟ උසස් පෙළ හදාරන එළියට එන පරම්පරාවට කණ්ඩායමට මේ සහනය මේ වාසිය ලබා ගන්න. ඉතින් අපි ඒකත් හොඳින් ඔළුවේ තියාගන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. අපි හැමෝම මේ හැසිරීම තමයි ප්‍රබලතම සාධකය. ඉතින් ඒ නිසා එයත් අවධාරණය කරගෙන මේ ලැබිච්ච අවස්ථාව හොඳින් ප්‍රයෝජනට ගන්න. ඔබ හීනමවපු ඔබ ඉලක්ක කරපු රැකියාවන් ඔබට ලබා ගන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
අවසාන එක ඉල්ලීමක් තියෙනවා. අපේ රටේ ඉගෙනගත්ත දරුවෙක් විදිහට ඔබගේ හීන ගොඩක් ඇති විදේශගත වෙන්න තවත් හීන ගොඩක් ඇති. ඒත් ඔබේ කාලයෙන් කොටසක් රට වෙනුවෙන් ඔබේ සේවය ලබා දෙන්න කැප කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි දරුවන්ට. ඒ වගේම මේ මුදිත් මේ අවස්ථාව ලබා දුන්න එක ගැන ඔබටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. නිරන්තරයෙන්ම දරුවොත් එක්ක රැඳිලා ඉඳලා දරුවන්ගේ ගැටලු අමාත්‍යාංශය වෙත ඍජුවම අරගෙන ඇවිල්ලා මම හිතන්නේ ඔබ ලොකු සහායක් ලබා දෙනවා මේ කටයුතු සාර්ථක කරගන්න. දරුවන්ටත් ඒක විශාල පහසුවක් කියලා මම විශ්වාස කරනවා. ඔබටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. අනාගත අනාගත පරම්පරාවන්ටත් මේ වැඩසටහන රැකගෙන වැඩ කරන්න කියලා තමයි අපි අපේ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඒ වගේම මමත් අපේ ශිෂ්‍යයන්ට සියලුම ශිෂ්‍යයන්ට සුබ පතනවා අනාගත වැඩ කටයුතු අනාගත අධ්‍යාපන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා. ඒ වගේම අද වැඩසටහන සඳහා මගෙත් එක්ක සම්බන්ධ වුණු අධ්‍යක්ෂකතුමා ඒ වගේම සහකාර අධ්‍යක්ෂකතුමිය ඔබ දෙපළටත් බොහොම ස්තුතිවන්ත වෙනවා ශිෂ්‍යයන් වෙනුවෙන්. එහෙනම් මේ වගේම වැඩසටහනකින් අපි නැවත හමු වෙමු. එතකන් හැමෝටම goodbye. Bye. Thank you.